ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නි ඔබ දන්නවා අපේ බුද්ධ ශාසනයේ මහා දානපති දායකයෙක් හිටියා. ඒ දායකයා තමයි සවැත් නුවර ජේතවනාරාමයේ හදලා බුදුරජාණන් වහන්සේට පූජා කළේ. ඉතින් මේ දායක පින්වතා තමන්ගේ සම්පූර්ණ ධනෙ බුද්ධ ශාසනය වෙනුවෙන් වියදම් කළා. බුදුරජාණන් වහන්සේගෙන් නොයෙක් ධර්මය ඇසුවා. ආර්ය සංඝයා කෙරෙහි බොහෝ පෑදිලා හිටියා. සෝවාන් ඵලයට පත් වෙලා හිටියා. මේ දායක පින්වතාගේ නම අනේපිඬු සිටුතුමා. මේ අනේපිඬු සිටානන් මිය පරලොව ගිහින් තුසිත දිව්‍ය ලෝකේ උපන්නා. එතකොට මේ සෝවාන් ඵලයට පත් වෙච්ච අනේපිඬු සිටානෝ මිය පරලොව ගිහින් කොහෙද උපන්නේ? තුසිත දිව්‍ය ලෝකේ. ඒ තුසිත දිව්‍ය ලෝකේ උපන්න අනේපිඬු අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ඇවිල්ලා ජේතවනාරාමේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. සංඝ ඍෂීන් වහන්සේලා වැඩ ඉන්නවා. ප්‍රඥාවෙන් අග්‍රේසර සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්නව දැකලා මහා ප්‍රීති සොම්නසින් ප්‍රීති වාක්‍ය පවසලා දෙව්ලොව ගියා. ඒ අනේපිඬු සිටුතුමා මනුස්ස ලෝකේ ඉන්නේද්දී භාග්‍යවතුන් වහන්සේගේ දායකයෙක් වශයෙන් ඉඳෙද්දී බුදුරජාණන් වහන්සේ එතුමාට වදාළ දේශනයක් අද අපි ඉගෙන ගන්නේ. මේ දේශනේ අංගුත්තර සංයුත නිකායේ තියෙන්නේ පංච භය වේර සූත්‍රය. මේ පංච භය වේර සූත්‍රයේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ අනේපිඬු සිටුතුමාට. අපට මේවා හරි උපකාරයි. ඒ කියන්නේ දැන් බලන්න බුද්ධ දේශනාවේ තියෙනවා අපි ගත්තොත් සෝතානුදත සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා. සවන් දීම තුළ අපිට ලැබෙන ප්‍රතිලාභ. ඊළඟට සංඛාරුප්පත්ති සූත්‍රය කියලා මේ මිනිස්යන්ට උපදින්න තියෙන අවස්ථාවක් ගැන සූත්‍ර තියෙනවා. එතකොට මේ කාලේ මිනිස්යන්ට තියෙන ලොකුම ගැටලුව මොකද්ද කියලා අපි කියලා තියෙනවා. මොකද්ද මිනිස්යාට මේ කාලේ ලොකුම ගැටලුව? යෝනිසෝ මනසිකාරය නැතිකම. ඊළඟ ගැටලුව උඩඟුකම. ඒ උඩඟුකමෙන් වරදින වැරදිල්ල තමන්ටමත් නිවැරදි කරගන්න බෑ. ඇයි? තමන්ගේම උඩඟුකමින් තමයි වැරද්ද වෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙකුට මේ බුද්ධ දේශනාව ගැන අපි කම්ම බුද්ධ දේශනාවේ තියෙනවා දිව්‍ය ලෝක විස්තරය. එතකොට ඒක කවුද දේශනා කරේ? බුදුරජාණන් වහන්සේ. ඇයි එහෙම එකක් දේශනා කරන්නේ? මිනිස්යාට දෙවියන් අතරේ රැකවරණයක් තියෙන නිසා. දැන් උන්වහන්සේගේ අර බාල පඬිත සූත්‍ර දේශනාවෙත් උන්වහන්සේ ඒකේ දේශනා කළා මහණෙනි දිව්‍ය ලෝකය කියලා කියන්නේ කේවල පඬිත භූමි, සත්පුරුෂ භූමි. සත්පුරුෂයන් උපදින තැන කිව්වා. මෙහි තෙරුවන් සරණ ගියපු කෙනා සත්පුරුෂ භූමියට ගරහනවා. කොහොමද ගරහන්නේ? දිව්‍ය ලෝකේ යනවා කියන්නේ කාම ආශාව. අපිට ඕනේ නිවනයි කියලා ගරහනවා. ගරහා පෙන්눔 කරන්නේ තමන්ගේ මෝඩකමමයි. මෝඩයන්ට නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ, නෝනෙත්තන්ට. නෝනේ ලක්ෂණය තමයි මධ්‍යස්තව කල්පනා කරන්න පුළුවන් බව.
එතකොට බුද්ධිමත් මිනිසෙකුගේ ලක්ෂණයක් තමයි මධ්‍යස්ථව යමක් විමසන්ට පුළුවන්කම. එතකොට දැන් අපේ සාමාන්‍ය ව්‍යවහාරය කියනවා පිරුණු කලේ දිය නොසැලී කියලා. ඒ කියන්නේ ගොජ ගොජ ගගා සද්ද දෙන්නේ නොපිරුණු කමමයි. ඒ කියන්නේ පිරිච්ච කලේ නිහඬව ඉන්නවා කියනවා. ඒ වගේ බුද්ධිමත් මිනිසයාගේ ස්වභාවය තමයි මේ හිතට එන ආවේග පස්සේ යන්නේ නැහැ. බුද්ධ දේශනා තියෙනවා නම් ඒ බුද්ධ දේශනාව ගෞරව සම්ප්‍රයුක්තව පිළිගන්නවා. ශාස්ත්‍රීය ගෞරවය ඇති කරගෙන ඉන්නවා. දැන් අපි ගත්තොත් අනේ පිටුසිරිතම මෙහෙම දේශනා කරාම අනේ පිටුසිතානෝ භාග්‍යවතුන් වහන්සේට වදාලේ නෑ අනේ භාග්‍යවතුන් වහන්සේ මට ඕවා එපා. මට ඉක්මනට නිවන් දකින්න දහමක් කියන්න කියලා එහෙම කතාවක් නෑ. අනේ පිටුසිරිතමා එහෙමයි භාග්‍යවතුන් වහන්සේ කියලා පිළිගන්නවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ තමයි මිනිසයාට සුගතිය උපත පිණිසත් කරුණු පෙන්වා දෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ නිසා දිව්‍ය ලෝක පිරෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා.